එනවද ගයිස් මාත් එක්ක අච්චාරුවක් හදන්න. අද හදන්න ඉරලා අච්චාරුව මෙන්න මේ විදිහට හොඳට හොදලා මේ විදිහට නටු ඉවත් කරගන්න ඕන. මොකද ඊළඟට අපිට තියෙන්නේ මේ නට්ට ඉවත් කරගත්තට ටික හොඳට කැරට් එකක් අරගෙන හොඳට තලා ගන්න බැරි වෙන ළමයි ඒකම මම තීරණය කරා කටින් බෝඩ් එකක් අරන් හොඳට කපා ගන්නවා කියලා. දැන් මේ විදිහට පෑන් එක ගෑස් එකට තියලා සීනි දාලා මේක අපි හොඳට කර ගන්න ඕන. golden brown වෙනකම්. ඊට පස්සේ අපි මේ විදිහට සිරප් එකක් හදා ගන්න ඕන වතුර දාලා මෙන්න හොඳට කලතල නටුවට පස්සේ මේ විදිහට වෙරළි ටික දාන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ලුණු මිරිස් කුඩු ගම්බිරිස් හොඳට දාලා මේ විදිහට හොඳට කවලම් කරගෙන මේ දාගත්ත පානි ටික හොඳට ඇබ්සෝබ් වෙනකම් හොඳට ලිපේ තියාගන්න ඕනේ. මේක හරිම රසයි ළමයි ඔයගොල්ලෝ හදලා කාලා බලන්න. ඊට පස්සේ මෙහෙම අපි හදාගත්ත වෙරළු ටික භාජනයකට දාලා විනාඩි 10ක් 15ක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන ඊට පස්සේ ළමයි කාලා රස බලන්නකෝ මාම රසයි. ඔයගොල්ලන්ට මම මෙන්න පේනවා ඇත්තට කොහොමද මේකේ රස කියලා.